මේක තමයි 2023 ඔය සයන්ස් පේපර් එකේ හතරවෙනි ස්ට්‍රක්චර් එක ඩිස්කස් කරන වීඩියෝ එක. මීට කලින් ස්ට්‍රක්චර්ඩ් MCQs ඒ වගේ මේකේ SS ටික සාකච්ඡා කරපු ඒ වගේ වීඩියෝස් ටික මගේ channel එකේ දාලා තියෙනවා. ඒ වගේම පළවෙනි description එකේ දාලා දෙනවා. 2022 23 24 ඒවා තමයි දැන් සාකච්ඡා කරලා දාලා තියෙන්නේ. එහෙනම් අපි බලමු මුලින්ම මේකේ ඒ පාර්ට් එක මේකත් පාර්ට් දෙකකින් සමන්විත ස්ට්‍රක්චර්ඩ් එකක්. ඒ පාට් එකේ මෙහෙම රූප දෙකක් දීලා තියෙනවා. රූපය අංක 1 රූප අංක 2 කියලා. මෙතන තියෙන පුනීලයක්. ඒ පුනීලේ වහලා තියෙන රබර් පටලයකින් මෙතන තියෙන රබර් නලයක්. මෙතන තියෙන යූ නලයක්. ඒකේ පාට කරපු වතුර දාලා තියෙනවා. පාට කරපු වතුර දාලා තියෙනවා. ඒ වගේම මේ x හා y කියලා දීලා තියෙන්නේ මේකේ ජල මට්ටම් දෙක. කියලා තියෙනවා ඒ පාට් එකේ මුලින්ම එක රූපයේ දැක්කට පුනීලයේ කට තදින් තිබෙන රබර් පටලයකින් සම්පූර්ණයෙන්ම වසා ඇත. පුනීලයේ අනෙක් කෙළවර වර්ණවත් කළ ජලයෙන් පුරවා ඇත. යූ නලයක එක් බාහුවක රබර් බටයක් සම්බන්ධ කර ඇත. මේ තියෙනවා මම කියපු දේ. යූ නලය, රබර් දෙක, පුනීලය, පටලය, පාට කළ වතුර. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා එක රූපයේ දැක්කට පිහිටුමේහි රබර් පටලය මතින් ඇඟිල්ලක් තබා මදක් තෙරපන විට යූ නලයේ ජලබාහු මට්ටමට මොකක්ද වෙන වෙනස කියලා. ඒ කියන්නේ මෙතනින් මෙහෙම ඇඟිල්ලක් දාලා මෙහෙම තෙරපනවා. මෙහෙම. එතකොට වෙන්නේ මෙතනින් පීඩනයක් ඇති වෙනවා. ඒ පීඩනේ පල්ලෙහාට ගමන් කරනවා මෙහෙම. රබර් නලයේ දිගේ ගමන් කරනවා. ඊට පස්සේ ඔක ගිහිලා යූ නලයට එනවා. යූ නලයේ ඊට පස්සේ මේ ජල මට්ටම පහළ ගිහිලා මේ ජල මට්ටම එනවා. මොකද මෙතනින් එන පීඩනේ සම්පූර්ණයෙන්ම මෙතනින් හරියට සෙට් වෙලා තියෙනවා නම් මේ පීඩනය සම්පූර්ණයෙන්ම ගිහලා මේ ජල මට්ටම ඉහළ මේ y ජල මට්ටම ඉහළ යන මට්ටමට වෙන්න ඕනේ. එතකොට අපිට මෙතන ලියන්න පුළුවන් x ජල මට්ටම පහළයයි y ජල මට්ටම ඉහළයයි. එහෙම ලියන්න ඕනේ. ඊට පස්සේ ඒකේ නිරීක්ෂණයට හේතුව මම මුලින් මෙතන එක පීඩනය පහළට යන නිසා තමයි මේ පීඩනය මේ හරහා ගමන් කරලා x අඩු වෙලා y වැඩි වෙන්නේ කියලා. එතකොට අපිට මෙතන ලියන්න පුළුවන් පීඩනය වැඩිවීම කියලා. නැත්තම් වඩා හරියට උත්තර ලියන්න පුළුවන් පුනීලය ආශ්‍රිතව පීඩනය වැඩිවීම නැත්තම් රබර් නලය ආශ්‍රිතව පීඩනය වැඩිවීම කියලා හරියට උත්තරේ කම්ප්ලීට් උත්තරයක් ලියන්න පුළුවන්. ඔකට ඊළඟට තුන්වෙනි එක. ඉහත ඇටෝමේ පුනීලයේ කට වාතය තුල විවිධ දිශාවලට හැරවුවද යූ නලයේ ජල මට්ටම වෙනසක් නොවේ. ඊට හේතුව කුමක්ද? ඒ කියන්නේ දැන් මෙතන මෙහෙම ඇඟිල්ලක් උහුත් නැහැ. මෙතන මේ රබර් පටලයක් මෙහෙම තියාගෙන මේක වාතය එක එක පැති වලට හරවනවා. මේක මේ පැත්තට හරවනවා, මෙහෙට හරවනවා, මෙහෙට හරවනවා, මෙහෙට හරවනවා, මෙහෙට හරවනවා, මෙහෙට හරවනවා. ඒකට කිසි වෙනසක් වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඇයි? මොකද වාතයේ හැමතැනකම එකම පීඩනයක් තියෙනවා. මෙතනට ගියා කියලා වාතයේ පීඩනය වෙනස් වෙන්නේ නැහැ. මෙතනට ගියා කියලා වෙනස් වෙන්නේ නැහැ. මෙතනට ගියා කියලා වෙනස් වෙන්නේ නැහැ. මෙතනට ගියා කියලා මෙතනට ගියා කියලා මෙතනට ගියා කියලා එහෙම වෙනසක් වෙන්නේ නැහැ. වාතයේ පීඩනය හැමතැනකම එකම අගයක් විතර අපි සලකන්නේ. එතකොට ඔකට අපි උත්තර ලියන්න ඕනේ. වායු ගෝලීය පීඩනයේ වෙනසක් සිදු නොවන නිසා කියලා. නැත්නම් සෑම අවස්ථාවකම වාතයේ පීඩනය එකම අගයක පවතින නිසා කියලා. හරි. එතකොට පළවෙනි රූපයේත් එක්ක තිබ්බ ප්‍රශ්න ටික දැන් ඉවරයි. ඊළඟට තියෙන දෙවෙනි රූපය. දැන් පළවෙනි රූපේ වැඩ ටික ඉවරයි. දෙවෙනි රූපේ තියෙන්නේ මෙතන පුනීලය. මේ රබර් නලය පාට කරපු වතුර ඒ මට්ටම් දෙක එහෙම තියෙනවා. එතකොට මේකේ මේ පද්ධතිය මෙහෙම කෙලින්ම ගිහලා වතුර භාජනයක ගිල්ලා තියෙනවා. ඕගොල්ලන් දන්නවා වතුර භාජනයක පල්ලෙහාට යන්න පීඩනය වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ දැන් අපි හිතමු අපි බේසනකට අත දාන් යද්දී අපිට වතුර උඩ චුට්ටක් අත ගිල්ලලා වතුර තියන් ඉන්න පුළුවන්. බේසමේ යට හරි ඒ කියන්නේ බේසමේ අඩිය අත ගාවක් නැතුව ඊට උඩින් චුට්ටක් උඩින් අත තියන් ඉන්න අමාරු නේද? ඔටෝම අත උඩට එනවා නේද? ඒ පල්ලෙහා ජලය මගින් ඇති කරන උඩුකුරු දැරුම නැත්තම් පීඩනය හින්දා තමයි ඔක අපිට සිද්ධ වෙන්නේ. ඒතර ඔය ආශ්‍රයෙන් තමයි ප්‍රශ්න ටිකක් තියෙන්නේ. බාහන හතරෙනි එකේ තියෙනවා රබර් පටලය සහිත පුනීලය දෙක රූපයේ දැක්කට පරිදි බඳුනක ගිල්ලලා තියෙනවා. පතුලට යාමේදී යූ නලයේ බාහුව ජල මට්ටම කෙසේද කියලා. දැන් මම කිව්වේ මේකේ පල්ලෙහාට යන්න මේක පල්ලෙහාට යන්න මෙතනින් ඇති කරන පීඩනය වැඩි. ඒතකොට මේ පීඩනය මෙහෙම ගමන් කරනවා මේක දිගේ කලින් වගේ. ගමන් කරනවා. මෙහෙම ගමන් කරනවා. එතකොට මේකෙදිත් වෙන්නේ x මට්ටම අඩු වෙලා
y මට්ටම වැඩි වෙනවා. ඕක ආයෙ ලියන්න ඕනේ ඔයගොල්ලෝ. x බාහුව 15යි y බාහුව ඉහළයි. ඊට පස්සේ ආදිනවා ඒකට හේතුව මොකක්ද කියලා. හේතුව තමයි ජලයේ ගැඹුරට යන්න පීඩනය වැඩි වෙනවා කියන එක. ඊළඟට තියෙනවා ඒ පාර්ට් එකේ අන්තිම ප්‍රශ්නේ දෙක රූපයේ පුනීලය සහිත බඳුනට ජලය වෙනුවට පොල් තෙල් සම පරිමාවක් යොදාගෙන පුනීලයේ බඳුනේ පතුලට ආසන්නවත්ම ජල මට්ටමේ වැඩි වෙනසක් දක්වන්නේ කුමන ද්‍රව්‍යයෙන්ද? මේකට දාලා දෙනවා වතුර නැතුව පොල් තෙල්. වතුර දාලා පොල් තෙල් දාලා දෙනවා මේ දෙකට. ඔයගොල්ලෝ දන්නවනේ පොල් තෙල් වල ඝනත්වය අඩුයි කියලා ජලයට වඩා. ඒකට පොල් තෙල් පාවෙන්නේ ජලයේ උඩ. හරි. දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැකලා ඇති උෂ්ණත්ව මානයක්. නැත්තම් මොකද තර්මෝමීටර්ස් වල එහෙම රසදියනේ තියෙන්නේ. ඕකේ රසදිය තියෙන්නේ. මොකද රසදිය කියන පොඩි පීඩනයකට සහ පොඩි උෂ්ණත්ව වෙනස් වීමකදී ඒවා රියැක්ට් කරනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියා කරනවා. නැත්තම් ඒකේ අපි ප්‍රතිඵලයක් අපිට පේනවා. ඒවා දේවල් වල. එතකොට ඒකට හේතුව ඒ වගේ දෙයකට ජලය යොදාගත්තේ නැත්නම් රසදිය වල ඝනත්වය වැඩි ජලයට වඩා. රසදිය වල ඝනත්වය ගොඩක් වැඩි ජලයට වඩා. ඔකට ජලය යොදාගත්තම වෙනසක් පේනවා. හැබැයි අපි වෙනස බලා ගන්න වෙනවා අමාරුයි. දැන් මේකදී අපි දැන් ගොඩක් ඝනත්වය අඩු පොල් තෙල් කියන එක භාවිතා කරොත් මෙතන ඝනත්වය තව අඩුයි නේද? මෙතන මේ වෙනස් වීම සිද්ධ වෙනවා. වෙනස් වීම සිද්ධ වෙන්නේ නැත්නම් නෑ. වෙනස් වීම අනිවාර්යයෙන් සිද්ධ වෙනවා. ඒ වුණාට වෙනස් වීම පේනවා අඩුයි. අපි ඒකයි මේ මෙතන අපි යොදා ගන්න ජලය කියන එක. එතකොට අපි උත්තර ලියන්න වෙන්නේ අහන්නේ වැඩි වෙනසක් පෙන්වන්න මොකක්ද ගන්න? වැඩි වෙනසක් පෙන්වන්න ජලය කියන එක. හරිද? එතකොට ඕකේ ඒ පාර්ට් එකේ තුන්වෙනි ප්‍රශ්නට ඇරෙන්න අනිත් හැම ප්‍රශ්නයකටම ලකුණු එක ගන්න හම්බෙලා තියෙනවා. තුන්වෙනි විතරයි දෙකක් හම්බෙලා තියෙන්නේ. ඕකේ ඕගලන්ට අමාරු එකකට වෙන්න පුළුවන් ඔය අන්තිමට කරපු ප්‍රශ්නේ. ඒ කියන්නේ පොල් තෙල්ද හොඳ ජලයද හොඳ කියන එක. එතකොට ඔතන දෙනවා ලකුණු 7ක් තියෙනවානේ. සම්පූර්ණ 7න් ඔයගොල්ලෝ 6ක්වත් ගන්නවා. අන්තිම එකට එක ලකුණක් කොහොමද තියෙන්නේ? අන්තිම එක ඇරෙන්න. අන්තිම එක කියන්නේ 6 වෙනි එක ඇරෙන්න මෙන්න මේ ලකුණ ඔයගොල්ලෝ ගන්නවා. ඒ පාර්ට් එකට. හරිද? මේක B පාර්ට් එක. මේක B පාර්ට් එකේ ප්‍රශ්න 3යි තියෙන්නේ. මේ ප්‍රශ්න 3ට ලකුණු ටික දීලා තියෙනවා හරියට. ලකුණු 5ක් නේ තියෙන්නේ. ඔව්. මේකේ මේ හරි මුලින්ම දීලා දෙනවා මෙන්න මේ රූප සටහන. විස්ථාපනයක ජල තරංගයක ආරම්භක ස්ථානයේ සිට අවසානය දක්වා ඇති දුර කියන එක මේගොල්ලන් ප්‍රස්ථාරගත කරලා තියෙනවා. මේක බිඳුව ශුන්‍ය ලක්ෂය. මේක තරංගයක් කියලා තමයි දීලා තියෙන්නේ. ජල පෘෂ්ඨයක් ඔස්සේ ගමන් කරන ලද ජල තරංගයක ප්‍රස්ථාර නිරූපණය තමයි මේක පේනලා තියෙන්නේ. පාඩි ප්‍රශ්න දෙනවා ජල අංශු කම්පණය වන දිශාව අනුව මෙම තරංගයේ අයත් වන වර්ගය සාමාන්‍යයෙන් අපි ඔය ගන්න තීඩයක් තරංගයක් විදිහට. ඊට පස්සේ තියෙනවා ප්‍රස්ථාරය නිරූපණය කරන්න කියලා තියෙනවා තරංග ආයාමය සහ විස්තාරය කියන එක. විස්තාරය කියන එකයි තරංග ආයාමය කියන එක. ඕක අපි සාමාන්‍යයෙන් තරංග ආයාමය කියන එක ලියන්නේ ලැම්ඩා වලින්. ලැම්ඩා වලින්. විස්තාරය කියලා ලියන්නේ සිම්පල් A වලින්. හරිද? විස්තාරය කියන්නේ විස්ථාපනය ඔක කියනවා විස්තාරය විස්ථාපන ටික එක වගේ නමක් තියෙන දේ. එතකොට ඒක අපි දාන්න මේ අක්ෂරයට. ඒ කියන්නේ y අක්ෂරයට. මේක y අක්ෂරය මේක x අක්ෂරය. හරිද? එයාස මේකට මේක තමයි තරංග ආයාම විදිහට ගන්න වෙන්නේ. මොකද තරංග ආයාමය කියන්නේ දැන් මේ එක සම්පූර්ණ වීම. මෙතන ඉඳන් මෙතනට එක තරංගයක් තියෙනවා. ඒක තරංගයක්. එතකොට තරංග ආයාමය කියන්නේ ඔය තරංග සම්පූර්ණ තරංගයක් දුර සම්පූර්ණ තරංගයක් ගමන් කරන දුර ප්‍රමාණය තමයි අහන්නේ. එතකොට විස්තාරය කියන්නේ ඔය තරංගයේ කොච්චර විස්ථාපනයක් වෙන්නවද? එහෙම. ඒ කියන්නේ සාමාන්‍ය දුරයි විස්ථාපනය කියන එක දෙකක් කියලා ඔයගොල්ලෝ දන්නවනේ. එතකොට මේක විස්තාරය මේක තරංග ආයාමය. ඊළඟට දිලා දෙනවා තරංග ගමන් කළ ජල පෘෂ්ඨය මත සැහැල්ලු රිජිෆෝම් කැබැල්ලක් තැබූ විට එය
පහළට චලනය වන බව නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දැන් ඔතන ජල මට්ටම මෙහෙම තියෙනවා. ජල මට්ටම මෙහෙම තියෙනවා. රෙඩිෆෝම් කැලලක් මෙහෙම තියෙනවා කියලා කියන්නේ. එතකොට දැන් තරංගය ඔගේ හන්නේ තරංගය පහළට චලනය වෙන බව නිරීක්ෂණය වෙයි කරන්නේ. දැන් අපි දැකලා තියෙනවා මුහුදු රැල්ලක් ගහනකොට අපි මේ මෙහෙම වතුර අදින්නේ මේ රැල්ල ගහනවා කියන එක පදනම් කරගෙන නැත්නම් අපි මොකක් හරි බීකරයක වගේ වතුර අදිද්දී අපි මෙහෙම රැල්ල ගහලා අදින්නේ නැහැ. බීකරයක වතුර අපි අදිනකොට අදින්නේ මෙහෙම කෙලින්ම මේක මෙහෙම අදින්න. අපි මුහුදක වගේ එකක් දැන් මෙහෙම බීච් එක මේක කියලා හිතලා කවදාවත් මුහුදක වතුර මෙහෙම කෙලින් අදින්නේ නැහැ බීච් එක මෙහෙම කියලා. පොඩි කාලේ අදිනවා ඇති. ඊට පස්සේ අපි සාමාන්‍ය මෙහෙම පොඩි ඇල්ලක් දාලා එහෙමනේ අදින්නේ. එහෙම දාන්නේ මේ රැල්ල ගහන්නේ. එතකොට දැන් මෙහෙම රැල්ල ගහද්දී මෙතන මේ තියෙන රිඩිෆෝම් පෙට් මෙතන රිඩිෆෝම් පෙට්ටිය අපිට මෙතන මිනිස්සෙක් හිටියා. අනිවාර්යෙන් මිනිස්සත් උඩ යනවා පහළ යනවා. දැන් රිඩිෆෝම් බොක්ස් එකක්ම තියෙන්න ඕනේ නැහැ. මෙතන මිනිස්සෙක් හිටියත් මිනිස්සු උඩ යනවා පහළ යනවා. එතකොට දැන් මේකට හේතුව මොකක්ද? මේකට හේතුව මේක තීර්යයක් තරංගයක්. දැන් මුලින්ම කතා ප්‍රශ්න කරා මේක තීර්යයක් තරංගයක් කියලා. තීර්යයක් තරංගයක තරංගය ගමන් කරන දිශාවට ලම්බක වෙන අංශක 90ක් අනිත් පැත්තට. දන්නවනේ ලම්බක කියන්නේ මේ රේඛාවට ලම්බකේ වෙන්නේ මේක. නැත්නම් මේක වෙන්නත් පුළුවන්. මේ දෙකම හරියි. එනකොට මේකට කවදාවත් මේ වගේ එකක් ආවම ඒක ලම්බකයක් වෙන්නේ නැහැ. ඒක වැරදි. එතකොට ඔබේ තීර්යයක් තරංග ලක්ෂණයක් තමයි තීර්යයක් තරංගයේ ගමන් කරන දිශාවට ලම්බකව දැන් තීර්යයක් තරංගය ගමන් කරන්නේ මේ පැත්තට නම් ලම්බක කියන්නේ මෙහෙටයි. දැන් මෙතන ගත්ත උඩටයි පල්ලෙහාට. ලම්බකව තමයි ඒ වටේ තියෙන අංශු ටික චලනය වෙන්නේ. එතකොට රැල්ල මේ පැත්තට ගහනකොට මේ පැත්තට අංශු චලනය වෙනවා. මේ පැත්තට අංශු චලනය වෙනවා. ඕක තමයි සරල උත්තරය. ඒතර ඔයගොල්ලෝ ලියන්න ඕනේ තීර්යයක් තරංගයක් ගමන් කරන දිශාවට ලම්බකව අංශු චලනය වෙනවා කියලා. එතකොට එහෙම ලිව්වහම ඕක කම්ප්ලීට්. හරි. එතකොට දැන් මෙතන ඕකෙදී ඔයගලන්ට ලකුණු දීලා තියෙන්නේ ඔයගලන්ට මට කලින්ගේ පොඩි මගහැරීමක් වුණා. කලින් එකේ ලකුණු 7ක් නෙමෙයි. ඔයගලන්ට එතන කලින් එකේ ලකුණු තියෙනවා පළවෙනි දෙකට 3යි 5යි පාඩ එක ලකුණු 10ක් තියෙනවා ඔයගලන්ට ඒ පාර්ට් එක. ඒ පාර්ට් එකට ලකුණු 10ක් තියෙනවා. ඒ පාර්ට් එකේ ලකුණු 10යි ඔයගලන් අනිවාර්යෙන් 9ක් ගන්නවා. B පාර්ට් එකේ තියෙන ලකුණු 5යි. ලකුණු 5න් ඔයගලන් අනිවාර්යෙන් 4ක් ගන්නවා. ඒ කියන්නේ මේ ස්ට්‍රක්චර් එකට සම්පූර්ණයෙන්ම ඔයගලන් ගන්නවන ලකුණු ගාන මම අර හැම වෙලාවම වගේ ඇවරේජ් එකක් විදිහට දෙනකොට මේකේ අනිවාර්යෙන් ඔයගලන් මේ අතර ගානක් ගන්නවා. හැම වෙලාවම මම කිය ගොඩක් කලාවට මගේ ආපු ඇවරේජ් ලකුණු ගාන 12. මම කියන එක ඕක 11 වුණා එක ස්ට්‍රක්චර්ඩ් එක විතරක්. පොඩ්ඩක් අමාරු ප්‍රශ්නයක් තිබිලා. මේකේ මම කියන්නේ මේකේ හරිනම් මේවත් බෑ 13 වෙන්න ඕනේ. මේකේ AC 13ට වඩා අඩුයි නම් මේ ස්ට්‍රක්චර්ඩ් එක ආයෙ කරන්න. ආයෙ කරලා ඕනනම් වීඩියෝ එක බලන්න නැත්නම් මාකින් ස්කීම්ස් තියෙනවා මේ වගේ ඒ වරම් බලන්න නැත්නම් ඔයගොල්ලන්ගේ සර් කෙනෙක්ගෙන් එහෙම අහන්න පුළුවන් නැත්නම් මගෙන් අහන්න. හරි. ඊට ඊළඟට තියෙන්නේ එසේ වීඩියෝස් ටික ඒ ටිකත් බලන්න. ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් මේක ෂෙයා කරන්න සහ ඔයගොල්ලන්ගේ අදහස් මේක කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් ආයෙ හම්බෙමු ඊළඟ දවසේ ඊළඟ වීඩියෝ එකත් එක්ක. එතන වැඩි ටික හොඳට කරගෙන යන්න. මම ගිහින් එන්න. හැමෝටම ජය වේවා.